මට මොකද පොඩි හාමුදුරුවන්ට මොකද ඔව්ව හොයන්න පන්සලේ මොකක් හරි වුණහම ලනුව නැති ගන්ටාර නැගලා ගහලා කියන්නේ ප්‍රශ්නයක් වරෙල්ලා කියලා. අර දුක සැප හොයන්න කවුරුවත් නැහැ. ඒ හින්දා ඔය හාමුදුරුවෝ කරන අප්‍රමාණ කැපකිරීමට සාධාරණයක් කරන්න. ප්‍රතිපත්ති ගරුක වෙන්න. කටින ඉවර වෙනකන් මගේ කටින් අකුසලයක් වෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරන්න. එහෙමයි පින්කම් කරන්න. සල්ලිත් එක්ක පින්කම් කරන්න පුළුවන්. සල්ලිත් එක්ක මේ ගනුදෙනුව. අර ඒක සාටක බමුණයි කතාව දන්නවනේ. ඔය මල්ලිකා දේවිය මුල් වෙලා ඔය මහ දන් දෙනවනේ. අසදෘශ මහදාන එහෙම දෙනවනේ. ඒක සාටක බමුණටයි බැමිණටයි තිබ්බ එකම සලුවයි. දෙන්නට මේකපාර එළියට යන්න පුළුවන්. එක්කෙනයි යන්න. අර කරේ තිබ්බ එක දුන්නනේ බමුණ බුදුහාරොන්ගෙන් බණ අහලා. එළියට පැනලා කෑ ගැහුවා. මම දිනුවා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා දේශනා කරනවා අසදෘශ මහදානෙට හපන්. පැහැදිලිද සිතුවිල්ලේ තියෙන බලවත්කම. ඒ හින්දා ලෝකෙට පේන්න කොරන්න යන්න එපා. මේකත් කියලම ඉන්නම්. මට හොඳටම විශ්වාසයි අය නම් බණවලට කියන්නේ. ඔය අටපිරිකර පූජා කරනව නේද? ඔය රැල්ලට කොරන්න එපා ඕවා. දැන් ඇඳගෙන ඉන්න ඇඳුමට කීයද? 2000ට වැඩිනේ. හාඳුරුවන්ට තට්ටුවක් දාලා අටපිරිකරේ ගන්න කීයටද? මේ කීයද යන්නේ? නෑ 3000ද? ඔය බොරු වැඩ. හොඳටම දන්නවනේ ඔක ඇති දෙයක් නෑ කියලා නේ. පිගානක් කීයද දැන්? 500ද නෑනේ? ඊට වැඩිනේ.